හරි. අද මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම 2024 ප්‍රතිඵල නිකුත් වුණා. අප උසස් පෙළ විභාගයට මුහුණ දීපු ආදරණීය දූ දරුවන් විශාල පිරිසක් විභාගේ සමත් වුණා. ඒක සතුටුදායක පැත්තක්. ඒත් එක්කම අසමත් වෙච්ච දරුවෝත් විභාගේ ඉන්නවා. සමත් වෙච්ච දරුවෝ තමන්ගේ ජීවිතේ අනාගත කඩයිම් වලට මුහුණ දෙනවා. අසමත් වෙච්ච දරුවෝ තවත් වතාවක් උත්සාහ කරනවා. සහ වෙනත් විවිධ වෘත්තීය ශේෂ්ත්‍රවල නියැලෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට මම මේ කියන්න යන්නේ මේ ළමයි පහුගිය දවස් ටික අහපු පොදු ප්‍රශ්න ටිකක් ඊට පස්සේ ගත්තොත් එහෙම එයාලට අනාගතයේ මොන වගේ පැත්තකටද යන්න පුළුවන් නේද? එතකොට මේවා ගැන චූටි අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ. එතකොට අපි ගත්තේ 2024 ප්‍රතිඵල ලේඛන අනුව මගේ විෂය ගැන කතා කරොත් අපි කොමර්ස් වල ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේදී ඒ සාමාර්ථ තියෙනවා. නැත්නම් අපි පන්තිවල ආපු දරුවන්ගෙත් ඒ සාමාර්ථ තියෙනවා. බොහොමයක් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තොත් එහෙම පහුගිය වසරවල වගේමයි මේ අවුරුද්දෙත් බිස්නස් වල ප්‍රතිඵල යම්තා නැවත අඩු වෙලා තියෙනවා. කියන්නේ ඒ සාමාර්ථ වල යම් අඩුවක් දකින්න තියෙනවා. ඉතින් මේ අඩුව ප්‍රශ්න පත්‍ර නොලිවීම වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ළමයි විෂය කඩපාඩම් කිරීම වෙන්න පුළුවන්. විවිධ හේතු මත මේක වෙනස් වෙලා තියෙනවා. නමුත් අර හැමදාම අපි පන්ති වල කියන වගේ ප්‍රායෝගික වශයෙන් උගන්වන දේ ඒ වෙලාවට ඔළුවට දාගෙන නැවත ඒවා පොඩි chart එකක් හදාගෙන ඒ විදිහට වැඩ ටික කරපු දරුවෝ බහුතරයට ඒ සාමර්ථ්‍ය තියෙනවා. හරි. එතකොට ඒක අපි පන්ති වලදී ඒ ක්‍රමවේද ටික කියලා දෙනවා. ඉතින් පළවෙනි පාර අසමත් වෙච්ච දරුවෙක් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එයාලට පුළුවන් අනිවාර්යයෙන්ම සෙකන්ඩ් ෂයි එකට උත්සාහ කරන්න. සෙකන්ඩ් ෂයි එක කරපු කෙනෙක් නම් තර්ඩ් ෂයි එකක් තියෙනවා අවශ්‍ය නම් ඒකට උත්සාහ කරන්න පුළුවන්. කියන්නේ උසස් පෙළ කියන එක අති වැදගත් විභාගයක්. මොකද තමන්ගේ ජීවිතයේ තීරණ වෙන විභාග නිසා මේක අත්හැර ගන්න එපා. ඒක හැම කෙනෙක්ම මහන්සි වෙලා කරන්න. එතකොට දැන් 2025 සහ 2026 දරුවෝ මේ අවුරුද්දේ 2025 දරුවෝ උසස් පෙළට මුහුණ දෙනවා. ඒකට යාලට පන්ති තෝරද්දි තමන්ට ගුරුවරයෙක් සිලෙක්ට් කරද්දී ටියුෂන් කියන වෘත්තියේදී තමන්ට ගුරුවරු සිලෙක්ට් කරද්දී අපි දැකලා තියෙනවා දිස්ත්‍රික්කයේ පළවෙනියා මෙතන ඉන්නවා මමත් යනවා. එහෙම නේ පුතා සමස්ත ප්‍රතිඵලය බලන්න. සමස්ත ප්‍රතිඵලය බලනවා කියන්නේ අපි කියමු මේ පන්තිවල සහභාගී වෙන දරුවෝ 100යි. ඒ දරුවෝ 100 කීයක් ඒ සාමර්ථ්‍ය තියෙනවා? කීයකට B සාමර්ථ්‍ය තියෙනවා? සමස්ත දරුවෝ 100 දෙනාගේ කාටද අසමත් කී දරුවෝ කී දෙනෙක් ඉන්නවද? මේවා බලන්න ඕනේ. දැකලා තියෙන ගොඩාක් දර පන්ති සිලෙක්ට් කරද්දී දිස්ත්‍රික්කයේ පළවෙනියා කායද කියලා යනවා. හරි. හැබැයි ළමයි 1000ක් විතර ඉඳලා දිස්ත්‍රික්කයේ පළවෙනි හිටපින්දා ගිහිල්ලා අන්තිමේට ෆේල් වෙච්ච ගාන භාගයකටත් වැඩිය පන්තියේ ෆේල් විෂය. එහෙම එපා. තමන් ගුරුවරු සිලෙක්ට් කරද්දී ඒක බලන්න. සහ තමන්ට විෂය ගුරුවරු තෝරද්දී තමන්ට උගන්වන දේ හොඳට පැහැදිලි निराකරණය වෙන ගුරුවරයෙක් සිලෙක්ට් කරන්න. ඒක 25 26 දරුවන්ට තමයි මම මේ කියන්නේ. සහ සෙකන්ඩ් ෂයි උත්සාහ කරන දරුවන්ට 24 සෙට් එකට. එතකොට දැවතන ඒ සාමාර්ථ ගාන සමත් අසමත් ගාන බලලා තියන්නේ ගන්න පුළුවන්. මෙතනදී වගකීමෙන් කියනවා මගේ මේ අවුරුදු 3 තුල කිසිදු දරුවෙක් ව්‍යාපාර අධ්‍යයන විෂයෙම අසමත් වෙලා නැහැ පන්තියේ. මම වගකීමෙන් කියනවා කිසිම දරුවෙක් ව්‍යාපාර අධ්‍යයන විෂය අසමත් වෙලා නැහැ. අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම විෂය 100%ක් සමත් සහභාගී වෙච්ච දරුවෝ. ඒත් එක්කම දැන් උපරිම තරගයක් තියෙන වෘත්තියන්නේ මේ ටියුෂන් එකේ. වර්තමානයේ දැඩි තරගයක් තියෙනවා. කියන්නේ මේක මාර ස්ට්‍රෙස්. අපි ගමනක් යද්දි පෝස්ටරයක් දැක්කත් ස්ට්‍රෙස් එකක්, කට් අවුට් එකක් දැක්කත් ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඊට පස්සේ ටීවී කමර්ෂල් මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් දැක්කත් ස්ට්‍රෙස් එකක් තියෙනවා. මොනවා හරි සවුන්ඩ් එකක් යවම මොනවා හරි මේක මහා හරි මේ පීඩනයක් තියෙන වෘත්තියන්නේ ටියුෂන් කියන්නේ. බාහිරින් දකින්න කෙනා නම් කියනවා ළමයි ගන්න මෙච්චරයි, ආදායම් මෙච්චරයි කියලා. නමුත් අපි ඒ කරන වෘත්තිය තුල පුතා ටියුෂන් ගුරුවරු කරන වෘත්තිය අති මහත්. කියන්නේ උපරිම තරගකාරී වෘත්තියක්. තරගයක් තියෙන්නත් ඕනේ ජයග්‍රහණය සඳහා තරංකාරී වෘත්තිය. එතන මේක හැම කෙනෙක්ටම නිරත වෙන්න බැරි ශේෂ්ත්‍රයක්. ඕකෙදිත් මම දැක්ක පොඩ්ඩක් අපේ සර්ලා බොරු ප්‍රචාරණය කරනවා. තමන්ගේ රිසල්ට්ස් බොරු ප්‍රචාරණය කියන්නේ. මමම දැක්ක දිස්ත්‍රික්කයේ පළවෙනිව දාලා තියෙන සර්ලාගේ ඒ ප්‍රතිඵලයේම තව ගුරුවරු දෙතුන් දෙනා දාලා තියෙනවා. ඕන තරම් උදාහරණ තියෙනවා, සාක්ෂි තියෙනවා. එහෙම දාලා තියෙනවා. ඉතින් එහෙම කරන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් තමන් ගත්ත ප්‍රතිඵලයක් නම් තමන් ඒක දාන එක ගැටලුවක් නෑ. නමුත් බොරු ප්‍රතිඵල නේද? තමන්ගේ දවසක් පන්තියට සහභාගී වුණත් එහෙම ප්‍රතිඵල දාන පිරිසක් ඉන්නවා. ඒක
යම් ගැටලුවක් තියෙනවා. නමුත් එයාලගේ පෞද්ගලික තීරණ මත ඒවා ඉතින් අපිට වෙනස් කරන්න බෑ. ඒක ළමයි යවුවා සර් මෙහෙමයි දිස්ත්‍රික් ඵලය මං වගකීමෙන් කියන මගේ දිස්ත්‍රික් ඵලය නැහැ. නමුත් එහෙම බොරු ප්‍රතිඵල දාලත් නෑ. අද වෙනකන් දාන්නෙත් නැහැ පුතා. හරි. එන හැමෝටම උපරිම උගන්වනවා. විශේෂදී ඒ සාමාර්ථයක් ගන්නෙ කොහොමද කියලා දෙනවා. ඒකට මඟ පෙන්වනවා. එතකොට අපේ උසස් පෙළ ටියුෂන්ස් වලයි සමහර වෙලාවට ඔය ළමයි අහනවා මගෙන් පන්ති වල චිට්ටි වල දිනනවා. මේ එතකොට ඉගෙන ගත්ත ළමයිගේ ප්‍රතිඵල ටියුෂන්ස් වල 3 දෙනාට විතරනේ යන්නේ. නෑ. මම හැමදාම පන්ති වල කියන දෙයක් තමයි ඔයාට එක වසරේ පෙර පාසල් ඉඳන් උගන්වපු ගුරුවරු හැමෝම නිසා තමයි ඔය තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔයාට අයන්න කියපු තැන ඉඳන්ම හැම ගුරුවරයෙක්ම මහන්සිලා තියෙනවා. උදව් කරලා තියෙනවා. ඒකට යාලා හැමෝම බුදේවාගේ ගුරුවරු. හරි. ඒක ඔයාලා රිසල්ට් එකක් ගත්තා කිසිම තැනකදී යාලා මතක කරන්න එපා. හැම ගුරුවෙක්ම Tamanට ගුරු අකුරක් හරි කියලා දුන්නා නම් එයා ගුරුවරයෙක්. හරි. ඉතින් ඒ නිසා ඒ ගුරුවරු හැමෝමත් එක්ක උසස් පෙළ ගුරුවරු තුන්දෙනා කැපකිරීමත් එක්ක මඟ පෙන්නනවා. ඉතින් ඒ නිසා ඒ තුන්දෙනාත් එක්කම ඔයා පන්තිය ගිහින් කතා කරත් ඒ ගුරුවරුත් මතක් කරගන්න. හරි. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ තවත් දෙයක්. ඉතින් තව දෙයක් තමයි දැන් අපේ පන්ති වල සහභාගී වෙද්දී විවිධ ප්‍රශ්න තියෙනවානේ. නේද? සර් පදින වාහනේ මොකද්ද? නේද? පහුගිය කාලේ ප්‍රශ්න ආව සර් බැඳලාද කියලා ප්‍රශ්නත් ආවා. ඉතින් විවිධාකාර ගැටලු තියෙනවා මේ ටියුෂන් වෘත්තිය තුළ. ඒ කියන්නේ තමන්ගේ පාඩුවේ වැඩ කරන පිරිස අඩුයිනේ පුතා. නේද? අනිත් එකා ගැන හොයන්නේ මේකේ වැඩිපුර. ඒකට තමන්ගේ වෘත්තිය තමන් කරන් ඉන්නේ නැතුව තමන්ගේ කාර්යභාරය අනිත් එකාගේ ළමයි කීයද? නේද? අනිත් එකා කොහොමද ටියුෂන් කරන්නේ? නේද? ඕවා තමයි අපේ බහුතරයක් කට්ටිය හොයන්නේ මේ වෘත්තිය තුළ. එතකොට එහෙම නැතුව තමන් දැන් මම ගත්තොත් එහෙම විශේෂදී අපි පන්තිය තුළ ඔයාලා දන්නවා කිසිම බාහිර දේවල් කියන්නේ නැහැ. මොටිවේෂන් කියන එක ඕනනම් YouTube එකේ වලට ගහලා මොටිවේෂන් කියලා එක අහන්න පුළුවන්. හරි. එතකොට අපි පන්තිවල උගන්වන එක කරනවා. ඒ වගේම ප්‍රතිඵලක් තියෙනවා පුතා. හරි. එතකොට ඔයාලා පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 25 26 දරුවන්ට. ඒත් එක 24 කරලා අසමත් වෙච්ච දරුවන්ට නැත්නම් රිසල්ට්ස් හොඳ විශ්වවිද්‍යාලයට යන්න බැරි දරුවෙක්ට විදුලක ආයතනයේ තියෙන පන්ති වලට ඔයාලට ලියාපදිංචි වෙන්න පුළුවන්. මාතලේ විදුලක ආයතනයට ඇවිල්ලා ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට බෝරින් නැති BS පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා සමාධි ත්‍රිකිල ගස්කඩ උසස් අධ්‍යාපන ආයතනයට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. අපේ පන්තිත් එක්ක සහභාගී වෙන්න ඒ ලියාපදිංචි වීමේ ක්‍රමයේද ඔයාලට ආයතනයෙන් කියයි. ඒත් එක්ක ලංකාවේ ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක මුළු දිවයිනම ආවරණය වෙන පරිදි. එහෙම නැත්නම් ඔයා විදේශ රටක ඉන්නවා නම් ඒ කෙනෙක්ට හරි ලංකාවේ ඉලල් කොට දාන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පන්තිත් එක්ක. එතකොට ඔයාලා දන්නවා අපේ දුරකථන අංකය මම නැවත නැවත ප්‍රකාශ කරලා තියෙනවා 071 14 97 102 කියන නම්බර් එකට. 071 14 97 102 කියන නම්බර් එකට ඔයාලට WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරොත් අපේ පන්ති ගැන සම්පූර්ණ විස්තර ඔයාලට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා සම්බන්ධ වෙලා ඔයාලගේ ඒ සාමර්ථ්‍ය වෙනුවෙන් කටයුතු කරන්න. ඉතින් ඔයාලට විවෘත ආරාධනාවක් කරනවා ඕනෙම දරුවෙක්ට අපේ පන්ති සහභාගී වෙන්න නොවන ඕනෙම කෙනෙක්ට ව්‍යාපාර අධ්‍යයන විෂය කියන්නේ මොකක්ද? ව්‍යාපාර අධ්‍යයන විෂය කොහොමද ප්‍රශ්න ගොඩනගන්නේ? කොහොමද අපේ පන්තිවල වැඩසටහන යන්නේ කියන එක පිළිබඳ යම් අවබෝධයක් ගන්න පන්ති වලට ඇවිල්ලා බලන්න කොහොමද මේ වැඩපිළිවෙල යන්නේ කියන එක පිළිබඳව. එනවා ඔයාලා හැමෝටම සුබ පතනවා පුතේ. ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ විභාගදී නිසක ඒ සාමර්ථ්‍ය තුනක් ලබාගෙන ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ ඒ අහිංසක හීන ලස්සන දිෂ්ට ගන්න අවස්ථාව සහ ශක්තිය ධෛර්යය ඔයාලා හැමෝටම ලැබේවා කියලා මම බෝරින් නැති BS පන්තිනුවෙන් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.